ගෝල්ඩ් කිව්වහම මේ දවස්වල ගොඩක් කවුරු කතා කරන මාතෘකාවක් කියලා. අපි බලමු ආගේ දැනුම පිළිස මේක කොහොමද මේ මිල ඉහළ යන්න මොකද්ද බලපාපු හේතු කියලා. 2012 18 කාලේ ගත්තොත් රත්තරන් මිල ස්ථාවර මට්ටමක පැවතුණා. මේකට ප්‍රධාන හේතුවනේ ඇමරිකානු ආර්ථිකය. ඇමරිකානු ආර්ථිකයේ විශේෂ වශයෙන් පොලි අනුපාත ස්ථාවර මට්ටමක පවත්වා ගත්තා. මේ නිසා තමයි රත්තරන් මිල ඉහළ නොයාම නැතුව සමාන්තර මට්ටමක පැවතුනේ. මේ රත්තරන් මිල පහළ ගත්තා. මේකට ප්‍රධාන හේතුව උනේ කොවිඩ් වසංගතය. කොවිඩ් වසංගතය නිසා තම රටකම ආර්ථිකය සමස්ත ලෙස කඩා වැටීමට ලක් වුණා. මේ නිසා රත්තරන් මිල පහළ වැටුණා. දැන් ආයේ 2025 වෙන විට මේ රත්තරන් මිල ඉහළ යාමට ලක් වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව වශයෙන් ගත්තොත් ඇමරිකානු ට්‍රම්ප් විසින් පනවන මේ තීරු බදු. ට්‍රම්ප්ගේ තීරු බදු විශේෂයෙන් චීනයට විශාල තීරු බදු ප්‍රමාණයක් පනවලා තියෙනවා. මේට ප්‍රතිවිරුද්ධව චීනයක් ඇමරිකාට විරුද්ධව විශාල තීරු බදු පනවලා තියෙනවා. මේක නිසා ආර්ථික අස්ථාරත්වයන් මේ මුළු ලෝකෙම තුළ දැනට ඇති වෙලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් දැනට යුද්ධමය තත්ත්වයන් හැම රටකම වගේ දැන් පවතින ඒ තත්ත්වයන් මතත් මේ අස්ථාවර වීම බලපාන මේ රත්තරන් මිල ඉහළ පහළ යනවා. මෙන්න මේ වගේ හේතුන් නිසා ආයෝජකයන් විසින් රත්තරන් වල ආයෝජනය කරන්න පෙළඹෙනවා. මොකද අනිත් ක්‍රිප්ටෝකරන්සි කොටස් වෙනකොට මෙන්න මේ වගේ තත්ත්වයන් පිළිබඳව අස්ථාවරයක් ඇතිවීම නිසා ආයෝජකයන් රත්තරන් වල ආයෝජනය. මේකෙන් රත්තරන් වල ආයෝජනය කිරීම හේතුවෙන් ඒවට පවතින ඉල්ලුම් වැඩි වෙලා රත්තරන් මිල ඉහළ යනවා. මෙන්න මේකයි සරලව රත්තරන් මිල ඉහළ යන්නේ හේතුව වෙන්නේ. දැන් මේක ස්ථාවර මට්ටමක පවතින්න ඕන නම් මේ ආර්ථික අස්ථාවර භාවය ස්ථාවර මට්ටමක පවතීමත් යුද්ධමය කටයුතු වල පොඩි අඩුවීමක් දකින්න ලැබුණොත් නැත්නම් ඇමරිකානු පොඩි අනුපාතක වල චාවචනයන් අනුවත් ඉස්සරහට රත්තරන් මිල ස්ථාවර වෙන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට මේ වගේ කාලෙ සිදුවීම් ගැන කතා කරලා.